යාළුවන්ගේ කීමට ආවා මේ කැලේ ඇතුලේ ගලක් තියෙනවා ලස්සන ගලක් තියෙනවා ඒක බලන්න යන්න කියලා. යන පාරේ අලි බෙටිත් තියෙනවා කොහෙට යනවද දන්නේ නැහැ කැලයක් මැද්දෙන් යන්න තියෙනවා කිව්වේ. ඔන්න කොලාත්තකුත් එල්ලලා වැඳලා තමයි යන්න පටන් ගත්තේ. කොහේ යනවද දන්නේ නැහැ මෙන්න කැලයක් මැද්දේ යන්න තියෙන්නේ. අපේ කොල්ලෝ සෙට් එකම යනවා ඉතින්. කොහේ යනවද දන්නේ නැහැ බලමු. මෙතන මෙයා පෙන්නනවා මේ මෙතන අලියෝ පිට අතුල්ලලා තියෙන මෙතන මේ ගහේ කියලා. Cow. This is cow. Cow, Sri Lankan cow. මේ ඔමි පැක් එකක් ගත්තද? පැක් එකක් ගත්තා. ඕක අනින්නේ ඈ. කොහේ යනවද මන්ද මේ කට්ටියත් එක්ක යන්නේ කැලේ. අපිට පාලා ඉන්නේ අප්පා. ඔව් ඔය. කැලේ යනවා කොහෙද දන්නේ නැහැ මේ එකතු කරගෙන යන්නේ කට්ටිය මේ. රැළේ නායකයා. අපේ ඉන්න වයිල්ඩ් ලයිෆ් එකේ කොල්ලෙක් එයාත් එක්ක තමයි යන්නේ. නංගි බබා එන්නත් ඉන්නේ නැතුව. මේ වගාව සක්කාලි. කොහෙද යනවද දන්නේ නැහැ කට්ටිය යනවා පොලිමට. යෝ යාළුවනේ නෑ. අන්න හරියට මේ අවුරුද්දට මේක කන්නයි මාස් කන්න විතරට කරන්නේ. මාස් දෙක. අතන සුපිරි බං. බලපෑගේ සත්තයින් මෙතන පැලේ යටි අර වතුර. ඉන්නේ පැලේ කන්නේ පිලේ. යෝ මේ ගිනි පෙට්ටියක් ඕන ගන්න ගිනි පෙට්ටිය ඊගේ වල දාන්නේ අයින් කළා මතන් තියර්ති අර මම රීඩින් එක කරේ නා හරි වතුරට යබීවා දැන් කට්ටිය කොහේ යනවද දන්නේ නැහැ. අර යනවා ඈත කට්ටිය. අපිත් යන් ඒ පැත්තට. දැන් ඔයාලට පේනවා මේ අලි එහෙම ගියපු පාරක් තියෙන්නේ මේ කුඹුරු යාය මැද්දෙන්. මේ ඔයාලට පේන ලස්සන ප්ලේස් එක ලී කොළ වැව කියලා කියන්නේ මේ වැවට. මේ වැවේ වෑ කන්ද උඩින් තමයි යන්න හදන්නේ අපි. බලන්න ලස්සන මේ වැවේ. මේ කැලේ ඇතුලේ තමයි තියෙන්නේ මේ වැව. මේ වැව ළඟට තමයි අලි හවසට නාන්න එහෙම එන්නේ. ওই පැත්තෙන් තමයි කැලේ ඇතුලට යන්නේ. මෙතන තිබ්බා පරණ බිම්මලක්. ඒකත් අපි බැලුවා මොකද්ද කියලා මේ. කට්ටියමයි කැලේ මැද්දෙන් යනවා. බය යන්නේ දැන් ඉතින්. කැලේට ළඟයි දැන් කැලේ ඇතුලට ලඟ වෙන්න ළඟයි ඒ හින්දා. මේ හලි බෙටි එහෙම තියෙනවා පරණ ඒවා එහෙම. මේ ගස්වල තියෙන මඩ පාර වගේ නිකන් මැදිලා වගේ තියෙන්නේ අලි එහෙම යන ගමන් කොන්ද කහලා එහෙම තියෙන්නේ. ඔන්න කට්ටිය ගියපු ගල් පොත්ත ප්ලේස් එකට ආවා. මෙතන තමයි මේ ගල උඩට අපි ගිහිල්ලා බලමු මොකද මේ මොනවද පේන්නේ කියලා එතෙන්ද. අපේ ගණිලා ෆොටෝ එකකට දාන්න. නිදන්නේම තියෙන ওই බෝල් තැන් වල. අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ ගිනි යවු ඉන්නවනේ. ගෑමියා නන්නකොන් දෙන්නේ. මේ ගෑමියා දැකීමේ වීඩියෝ ඈ. අපි ඉන්නේ මහා කැලයක් මැද්දේ තියෙන ලොකු ගලක් උඩ ඉන්නේ. මොනවාද බං වද දෙන්න බං කොල්ලලා මේ ඉතින් කරෝ කැලයක් මැද්දේ තියෙන ලොකු ගලක ඉන්නේ. එක ගලයි තියෙන්නේ මේ කැලේටම. මම පෙන්නන්නම් ඔයාලට. එන්න කට්ටිය යනවා. විකුණා නෑ බං. ගල උඩ කියලා නෑ බඩු ඇවිල්ලා තියෙන උඩටම. විකුණා මේ ඇති මෙහෙ මේ ගෙදර මම මේ මම ෆෝන් එකේ ඉන්නවා. මම නම් ගල උඩ
මරනේ රොටියක් එක පුදලා ගන්න තිබ්බන. අර ලීකලා මේ මාඩයක් අල්ලන. ඒ මූ බා. කණේ යන්න බා. ඉන්න තැන්. පිටිනේ කොලේ තිබ්බේ. ඕක අස්සස්සේ බලපන් ගොල්ල තියෙනවා වගේ. සෆාරි ඩ්‍රයිවර්. මෙතන තමයි මේ අලි ඇවිල්ලා පිට කහලා තියෙන්නේ. මේ බලනවා අත ගාලා බලනවා මේ අපේ කොල්ලේ. සිනිදුයිද බං? ඇතෝට යන්න පුළුවන් අම්මට. මොකද්ද තියෙන්නේ? අනන්තය හොයන්නද තියෙන්නේ? ඇතෝට යන්න පුළුවන් ඈ. අපි මේ සෙට් එක දැන් කැලේ ඇවිදලා ඉන්න නාස්ති යන ගමන. ඔය හරි යන්නේ. යාව මේ නල්ලා ඇවිල්ලා ඉන්නේ පොට් එකට නාන්න. මෙතන තමයි නා ගන්න තියෙන්නේ. සුපිරි වතුර ටිකක් තියෙනවා මෙන්න. කට්ටිය වැඩ. ඒ මොනවද බං? වැඩගිඩි. ගුවව. පේර සුපිරි බඩු. ලොකු වැඩක් කරලා එන්නේ. පොඩේ කිල්ල නාන්න බෑ කිව්වන්නේ. ඉන්නේ. සිගාවට. තඩි මහල් එකක් දාන්න. ඒක රත්තරන් කොහොමද බා? මොකවා ගියා? රත්ත පහයි කිව්වලා. රත්තරන් වෙන්නද? ඔහොම වතුරයක් ගහනවා ගනින්කෝ. මේක ඉස්සරහ ගන්න ගහ. ඔව් බං. දැන් පේන්නේ. සහෝදරනි නාන්ඩාවා. අඩවට නාවපන් ඔය. දගලන්න තියෙන්නේ බෑ බං. නංගි බබෙන්නේ බං. කොවන්. මම වතුර රස්නේ බං එක. ඔය අඩිය දින්නේ බං එතකොට දීලා. මේ මාව තරම් ගලා වරින්. ඒ පොඩක් ගාපා මේ. ඔන්න ඈත පේනවා වැස්සක් එනවා අපිට. සුපිරි වැස්ස. ආඩේ ඔය මේ මිතුරනේ වහිරවා. වහිරවා. යට කියලා සද්ද හරව උතෝ වරන සද්ද. ඉක්මනට සෙල්ෆි එකක් ගාලා ඔක තියපන් තේවෙනවද? සෙල්ෆි දෙන්නේ මේ වැස්සේ වීඩියෝ එක. ඒ වහිනවා නාන්දාවා එච්චරයි නාන්දාවේ.